අයිබෝවන් අද මම ආවේ ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලගේ 12 වසරේ භූගෝල විද්‍යාවට අයත් වෙන භෞතික භූගෝල විද්‍යාව යටතේ තියෙන පස්ස පාෂාණ khනිජ කියන පාඩම අරගෙන මම මේ පාඩමේ අද පුළුවන් තරම් උපරිම ඉවර කරන්න බලනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේ පාඩම ඔයා අද ඉගෙන ගත්තා නම් නැවත ඔයාලට පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. ඒකට හේතුව ඔයා මෙතන ඉඳන්ම මම පාඩම උගන්වන එකත් කරනවා. ඔයාගේ පාඩම් කරන වැඩේත් මෙතන ඉඳන්ම කරගෙන යන්නේ. ඔයා මගේ වීඩියෝ වෙන වීඩියෝ බලලා නැත්නම් පොඩ්ඩක් මේකත් එක්ක බලන්න ඉදිරි වීඩියෝ බලනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න මේ වීඩියෝ එක බලලා. ඒ නිසා මම කියනවාට චුට්ටක් මේ වීඩියෝ එක බලන්න. ටිකක් දුර බලන්න සෙට් වෙන්නේ නැත්නම් ඔයාලට ක්ලෝස් කරලා යන්න පුළුවන්. ඒක ඔයාගේ අයිතියක්. හරි. මම මේ පාඩම කොහොමත් අද ඔයාලට පාඩම් කරලම තමයි පාඩම කරගෙන යන්නේ ඉස්සරහට. මේ පාඩම ගත්තොත් එහෙනම් විභාගයට අනිවාර්යෙන් ලකුණු වෙන වෙන පාඩමක් පස්ස භාෂාණ khනිජ කියන පාඩම. මේ පාඩමේ බෙදී යාම ගැන කතා කරොත් පස්ස ගැන අපිට කතා කරන්න වෙනම පාඩමක් තියෙනවා. පස්සේ රූප විද්‍යාත්මක ගති ලක්ෂණ ගැන කතා කරගෙන වෙනම කතා කරන්න පස්ස ගැන පාඩමක් තියෙනවා. මේ පාඩමේ අන්තර්ගතය වෙන්නේ පස්ස පාෂාණ khනිජ කියන පාඩම. මේකේ විෂය නිර්දේශ පෙළ ගැස්ම මම පොඩ්ඩක් මතක් කරොත් එහෙනම් මේක අපිට කතා කරන්න තියෙනවා මුලින්ම පස්ස ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ පාංශු වර්ගීකරණය ගැන, මහා පාංශු ඝන ගැන, ඊට පස්සේ පාෂාණ කලාප, khනිජ මෙන්න මේ වගේ දේවල් කතා කරන්න තියෙනවා මේ පාඩමේ. ඉස්සරහට මම කෙටියෙන් පොඩ්ඩක් මතක් කිරීමක් කරේ. ඒක දැනගෙන ඉන්න එක වටිනා නිසා. හරි. වැඩි කතා ඕනේ නැහැ. එහෙනම් පාඩමට යමු. මුලින්ම ඔයාලා දැනගන්න ඕන පස්ස කිව්වොත් දැන් පස්ස ගැනනේ අපි කතා කරන්න යන්නේ මූලික වශයෙන්. පස්ස කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. පස්ස කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ තියෙන මේ පෘථිවි පෘෂ්ඨය කියන්නේ පෘථිවිය මතු පිටනේ. පෘථිවිය මතු පිට තියෙන තුනී ස්තරයටනේ අපි පාංශු ස්තරය කියලා කියන්නේ. පස්ස ගැන නිර්වචනයක් ඇහුවොත් එහෙම දැනට මේක ප්‍රමාණවත්, මේ පාඩමට ප්‍රමාණවත්. අනිත් පාඩම කරද්දී අපිට දීර්ඝව පස්ස ගැන ඉගෙන ගන්න පුළුවන්. දැනට ඔයාලා දැනගත්තා නම් ඇති පස්ස කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට තියෙන තුනී ස්තරය. පෘථිවි පෘෂ්ඨයේ මතු පිට තියෙන තුනී ස්තරයට තමයි පස්ස කියන්නේ. මේක දැනට දැන ගැනීම ප්‍රමාණවත්. හරි. දැන් ශ්‍රී ලංකාවෙත් මේ වගේ පාංශු ස්තරයක් තියෙනවනේ. ශ්‍රී ලංකාවෙත් මේ වගේ පාංශු ස්තරයක් තියෙනවා. දැන් පසක් නිර්මාණය වෙන්නේ මව් පාෂාණ කාලයක් තිස්සේ ජීර්ණය වෙලා තමයි පසක් නිර්මාණය වෙන්නේ. පසක් නිර්මාණය වෙන්නේ කොහොමද? මව් පාෂාණ කාලයක් තිස්සේ ජීර්ණයට ලක්වීමේ ප්‍රතිඵලයක් විදියට තමයි. කියන්නේ මව් පාෂාණ කාලයක් තිස්සේ ජීර්ණය වෙලා ඔන්න පසක් නිර්මාණය වෙනවා. දැන් මේ ශ්‍රී ලංකාවේ පස ගැන අපි කතා කරොත් එහෙම ශ්‍රී ලංකාවේ පාෂාණ නිර්මාණ ක්‍රියාවලියට ගොඩක්ම බලපාලා තියෙන්නේ මේ පාෂාණ ක්‍රියාවලිය සිද්ධ වෙන රසායනික ජීර්ණය කියන ක්‍රියාවලිය. රසායනික ජීර්ණය කියන්නේ මව් පාෂාණ ජලයත් එක්ක එකතු වෙලා සිදුවන ක්‍රියාවලියට තමයි සිදුවන ජීර්ණ ක්‍රියාවලියට තමයි රසායනික ජීර්ණය කියලා කියන්නේ. මොකක්ද දැන් මම කිව්වේ ශ්‍රී ලංකාවේ පාංශු නිර්මාණයට වඩාත්ම බලපාලා තියෙන්නේ වැඩි බලපෑමක් වෙලා තියෙන්නේ මේ පාෂාණවල සිදුවෙන රසායනික ජීර්ණය කියන ක්‍රියාවලිය. රසායනික ජීර්ණය කියලා කියන්නේ මව් පාෂාණ ජලයත් එක්ක එකතු වෙලා සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලියට තමයි රසායනික ජීර්ණ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව ශ්‍රී ලංකාවේ පාෂාණ නිර්මාණයට දේශගුණික සාධක වන අධික වර්ෂාපතනය, අධික උෂ්ණත්වය මෙන්න මේ වගේ සාධකත් බලපාලා තියෙනවා. හරි. දැන් ඔයාලා චුට්ටක් දැනගන්න ඕන මේ පාඩමට අදාළ නැතත් පසක් නිර්මාණය වෙන්න බලපාන හේතු ටික මොනවද කියලා. ඒ කියන්නේ පසක් නිර්මාණය වෙන්න බලපාන සාධක ටිකක් තියෙනවා. ඒ ටික චුට්ටක් මම මතක් කරන්නම්. මම පාඩම් කරගත්තේ මෙහෙම. මපා දේ භූකාජ අමතක වෙනවද බලන්න. මපා දේ භූකාජ ආයෙත් පොඩ්ඩක් මතක් කරගන්න. මපා දේ භූකාජ මම ලියන්න චුට්ටක් ඒක. මපා දේ භූකාජ. හරි. මපා කියලා කියන්නේ මව් පාෂාණය, දේ කියන්නේ දේශගුණය, භූ කියන්නේ භූෂමතාවය, කා කියන්නේ කාලය, ජ කියන්නේ ජලය සහ ජලවහනය. හරි. දැන් අමතක නැන්නේ මපාදේ භූකාජ මව් පාෂාණය, දේශගුණය, කාලය, භූෂමතාවය, ජලය සහ ජලවහනය කියන ලක්ෂණ ටික තමයි. අමාරු නෑනේ. හරි. ඉතින් මම මේවා ගැන මේ පාඩමේ ඉගෙන ගන්න නැති වුණාට මම මේ සාධක දෙකක් විතර ගැන චූටි විස්තරයක් කරන්නම්. කොහොමද
මේවා පසක් නිර්මාණය වෙන්න බලපාන්නේ කියලා මේ සාධක පසක් නිර්මාණය වෙන්න බලපාන්නේ කොහොමද කියලා මම චුට්ටක් මතක් කරන්න. දැන් මේ කතා කරන්නේ පසක් නිර්මාණය වෙන්න බලපාන සාධක ගැනනේ. දැන් ඒවනේ අපි සාධක ටිකක් කතා කරන්නේ මවපාෂාණ දේශගුණයේ භූෂමතාවයේ කාලයේ ජලය සහ ජලවහනය කියලා. හරි. ඒකෙන් මම දෙක තුනක් ගැන කතා කරනවා. මවපාෂාණය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද මවපාෂාණය කොහොමත් අපිට වෙනම ඉගෙන ගන්න තියෙනවා මේ පස කියන පාඩමේ අර්ථය ඉගෙන ගන්න තියෙනවා මවපාෂාණය කොහොමද පසක් නිර්මාණය වෙන්නේ කියලා. හරි. ඒක තමයි මූලිකම දේ මොනවාවත් මේ හැම දෙයකින්ම පසක් නිර්මාණය වෙනවා. ඒ හැම දෙයකටම බලපාන මේ මවපාෂාණය කියන එක තමයි. එහෙම දැනට චුට්ටක් ඔළුවේ තියාගන්නකො. හරි. මේ දේශගුණය කියන සාධකය ගැන කතා කරොත් එහෙම ඔයාලා දන්නවා දේශගුණයට අයිති වෙනවා නේද? වර්ෂාපතනීය උෂ්ණත්වය මෙන්න මේ වගේ දේවල් අයිති වෙනවනේ නේ. උෂ්ණත්වය, සීතල, හුළඟ මේ හැමදේම දේශගුණයට අයිති වෙනවනේ. හරි. දේශගුණයකදී පසක් නිර්මාණය වෙන්න බලපාන්නේ දේශගුණය කියන සාධකය පසක් නිර්මාණය වෙන්න බලපාන්නේ මෙහෙමයි. දැන් දේශගුණයේ තියෙනවනේ උෂ්ණත්වය කියලා එකක්. දේශගුණයට නැති වෙන්නේ උෂ්ණත්වය. හරි. උෂ්ණත්වය ලැබෙද්දි මොකද වෙන්නේ? දැන් පාෂාණයකට උෂ්ණත්වය ලැබෙද්දි. ඒ කියන්නේ කොතන හරි පාෂාණයකට උෂ්ණත්වය ලැබෙද්දි වෙන්නේ ඒ පාෂාණය ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ චුට්ටක් ලොකු වෙනවා. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් එහෙම. දැන් මෙහෙම තියෙන පාෂාණයකට උෂ්ණත්වය ලැබුණොත් එහෙම චුට්ටක් ඒක ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ නැවත මේක සීතල වෙනකොට, ඒ කියන්නේ දේශගුණය සීතල වෙනකොට, සිසිල් වෙනකොට මේ ප්‍රසාරණය වෙච්ච එක නැවත සංකෝචනය වෙනවා. මොකක්ද වෙන්නේ? දේශගුණය කියන සාධකයත් එක්ක පස නිර්මාණය වෙන විදිහ ගැන තමයි මේ කතා කරන්නේ. හරි. දේශගුණයට අයිති දෙයක් නේ උෂ්ණත්වය සහ සීතල කියන්නේ දේශගුණයට අයිති දෙයක් නේ. දැන් පාෂාණයකට උෂ්ණත්වය ලැබෙනකොට වෙන්නේ ඒක ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. ඒ පාෂාණය කියන්නේ ප්‍රසාරණය වීමක් කියන්නේ මෙහෙම තියෙන පාෂාණය චුට්ටක් ලොකු වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නැවත මේකට සීතල ලැබෙනකොට දේශගුණයේ සිසිල් වෙනකොට මේ පාෂාණය නැවත සංකෝචන වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ පොඩි වෙනවා. හරි. මේක ලොකු වෙනවා, පොඩි වෙනවා. උෂ්ණත්වය ලැබෙනකොට ලොකු වෙනවා, සීතල ලැබෙනකොට පොඩි වෙනවා. අත්දැකීමුත් ඇදිරෙන්නේ. උෂ්ණත්වයට ලොකු වෙන, සීතලට පොඩි වෙන. ඉතින් මේ ක්‍රියාවලිය දිගෙන් දිගට වෙන්න මොකද වෙන්නේ? අර පාෂාණය නිරන්තර මෙහෙම ක්‍රියාකාරීත්වයකට ලක් වෙනවා. ලක් වෙලා ඉවරලා මොකද්ද වෙන්නේ? මේ පාෂාණය චුට්ට කැඩලා යන්න ගන්නවා. ඒක දිගට මෙහෙම වෙනකොට මොකක්ද වෙන්නේ? අරක දාර මතු වෙනවා, කැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි උෂ්ණත්වය සහ සීතල කියන දේශගුණික සාධක පසක් නිර්මාණය වෙන්න බලපන්නේ. ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඊට පස්සේ තව කතා කරොත් එහෙම ජලය සහ ජලවාහනය ගැන මම කතා කරන්න. දැන් ඇලක තියෙන ගල් කැට හරි රවුන්ඩ් නේද? ඔයාලා දැකලා තියෙනවනේ ඇලක තියෙන ගල් කැට ටික හරි රවුන්ඩ්. ඒකට වෙන්න හේතුව ඕවා මුලින්ම රවුමට තිබ්බේ නෑ. කොටුවට, බෝල වැරේට කොහොම හරි එක එක හැඩවලට තිබ්බ හරි. ඉතින් ඕවා වතුරත් එක්ක මොකද වෙන්නේ? ගල් කැට චුට්ටක් ගහගෙන එනවා, හොදගෙන එනවනේ ගල් කැට. ඊට පස්සේ ගල් කැට හොදගෙන ඇවිල්ලා ඔන්න තව ගල් කැට තියෙනවනේ. දැන් ජල මූලාශ්‍රයක් ඇලක් ගත්තොත් එහෙම තව ගල් කැට තියෙනවනේ. ඕවාගේ හැප්පෙනවා. අර ගහගෙන එන ගල් කැටේ ඔන්න තව ගලක හැප්පෙනවා. තව ගලක හැප්පෙනවා. මෙහෙම හැප්පිලා අර කොන් ටික ගෙවිලා අර දාර සහිත ගති ගෙවිලා අන්න ඒක සුමට වෙනවා. එතකොට මේ දාරස් සහිත ටික ගෙවෙනකොට අර කඩතොළු ගෙවිලා යනකොට අර හැප්පිලා කුඩු වෙලා යනකොට ඒ අයින් වෙන චූටි පාෂාණ අංශු මොකක්ද වෙන්නේ? වැලි පස් බවටපත් වෙනවනේ. අර ලොකු පාෂාණ කැඩිලා චූටි කොටස් වලට කැඩලා ඉවත් වෙනකොට ඒවා පස් නැත්තම් වැලි බවටපත් වෙනවනේ. මෙන්න ජලය සහ ජලවාහනය කියන සාධකය පසක් නිර්මාණය වෙන්න බලපාන විදිහ. හරි. ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. දැන් එතකොට ශ්‍රී ලංකාවට මේ පස කියන සාධකයේ වැදගත්ද කියන ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් එහෙම ඔව්. මොකද ශ්‍රී ලංකාවේ 70%ක්ම ඉන්නේ මොකද්ද? අපේ ආර්ථික කටයුතු. ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල ප්‍රධාන ආර්ථික කටයුත්ත කෘෂි කර්මාන්තයනේ. ප්‍රාථමික ආර්ථික කටයුත්තක් වෙන කෘෂි කර්මාන්තය. ඉතින් කෘෂි කර්මාන්තයේ අත්‍යවශ්‍ය මාධ්‍ය තමයි පස කියන්නේ. එහෙනම් මේ ශ්‍රී ලංකාවට ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් තමයි පස. දැන් ශ්‍රී ලංකාවේ එක පස් වර්ග තියෙනවා. ඒකට දැන් ශ්‍රී ලංකාව දේශගුණික විවිධත්වය අතින් විශාල රටක්නේ. ඒ කියන්නේ දේශගුණ විවිධත්ව ගොඩක් තියෙනවා ලංකාවේ. ගොඩක් දේශගුණ වර්ග තියෙනවානේ. දැන් නුවර එළිය ගත්තොත් එහෙම ගොඩාක් සිසිල් දේශගුණයක් තියෙනවා. රත්නපුර ගත්තොත් එහෙම ගොඩක් උෂ්ණ දේශගුණයක් තියෙනවා. මේ වගේ ගත්තොත් එහෙම දේශගුණික වශයෙන් මේ ලංකාව විවිධ රටක්නේ. අර ලොකු රටවල් වලට සාමාන්‍යයෙන් දැන් වෙන රටක් ගත්තොත් එහෙම අයිස්ලන්තේ වගේ ගත්තොත් එහෙම තනිකරම සීතල රටක්. ඊට පස්සේ අප්‍රිකාව වගේ ගත්තොත් එහෙම තනිකරම උණුසුම් රටවල්. එනකොට දැන් මේ ලංකාව කියන චූටි රට ඇතුලේ මේ දේශගුණ හැම එකක්ම තියෙනවානේ. සිසිල් දේශගුණයක් තියෙනවා, උෂ්ණ දේශගුණයක් තියෙනවා, සාමාන්‍ය මට්ටමකින් හිමපතනයක් සිද්ධ වෙනවා නුවරඑළිය වගේ පැතිවලට ගියොත් එහෙම මේ හැම දේශගුණෙම තියෙනවා. ඊට පස්සේ මධ්‍යස්ථ දේශගුණයේ තියෙනවා. මේ හැමදේම ශ්‍රී ලංකාවේ තියෙනවානේ. ඉතින් මේ දේශගුණ කලාපත් එක්ක ඒ ප්‍රදේශවල තියෙන පසත් ඒ ප්‍රදේශවලට ආවේනික වෙලා තියෙනවා.
හරි ඒ කියන්නේ මේක දේශගුණ වශයෙන් තියෙන විවිධත්වය නිසා පස් වර්ගත් ලංකාවේ ගොඩක් තියෙනවා. හැබැයි මේක දේශගුණික වශයෙන් අපිට කතා කරන්න බෑ. මෙන්න මේ කලාපේ තියෙන්නේ මේ පසමයි කියලා අපිට කියන්න බෑ. තක්සේරු කරන්න බෑ. මොකද සමහර වියලි කලාපේ තියෙන පස් වර්ග තෙත් කලාපේ තියෙනවා. සමහර තෙත් කලාපේ තියෙන පස් වර්ග වියලි කලාපේ තියෙනවා. මෙහෙම තියෙනවා. හැබැයි මේ ලංකාවේ තියෙන දේශගුණික විවිධත්වය කියන සාධකය නිසා ලංකාවේ විවිධ වර්ගයේ පස් වර්ග තියෙනවා. සාමාන්‍ය නිවර්තන කලාපීය රටවල තියෙන පස් වර්ග ලංකාවේ තියෙනවා. මේ වගේ ලෝකේ හැමතැනම තියෙන පස් වර්ගත් මේ ලංකාව ඇතුලේ තියෙනවා. සමහර පස් වර්ග ලංකාවටම ආවේනික පස් වර්ග කියන එකත් මාර වැදගත් සාධකයක්. මේ පස් ගැන ශ්‍රී ලංකාවේ පස් ගැන කතා කරන්න ගියොත් එහෙම. මම නැවත පාඩමේ මුලට එන්නම්. ඔයාලා දැනගන්න ඕන දේ තමයි පස කියලා කියන්නේ පෘථිවියේ මතු පිට තියෙන තුනී ස්තරයට තමයි පස කියලා කියන්නේ. මේක වැඩිද මම කියන්න යනවා නෑනේ. මතු පිට තියෙන තුනී ස්තරයට තමයි පස කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ පාංශු නිර්මාණ ක්‍රියාවලියට වැඩිපුරම බලපෑමක් කරලා තියෙන්නේ රසායනික ජීර්ණය කියන ක්‍රියාවලිය. රසායනික ජීර්ණය කියලා කියන්නේ මව්පාෂාණ ජලයත් එක්ක එකතු වෙලා සිද්ධ වෙන ජීර්ණය ක්‍රියාවලියට තමයි රසායනික ජීර්ණය කියලා කියන්නේ. මෙන්න මේ ටික තමයි ඔයාලා දැනගන්න ඕන. මේ පාඩමේ දැන් කතා කරපු වගේ. ඊට අමතරව දැනගන්න ඕන පසක් නිර්මාණය වෙන්න බලපාන සාධක ටික මොකද්ද? මේ තියෙන මපාදයේ භූකාජ මව්පාෂාණ දේශගුණයේ භූෂණතාවයේ කාලය සහ ජලය කියන සාධක ඔන්න පසක් නිර්මාණය වෙන්න බලපානවා. ඊට අමතරව දැන් ඔයාලා දැනගන්න ඕන මේ පාංශු වර්ගීකරණය ගැන පාංශු වර්ගීකරණය ගැන දැන් ඔයාලා චුට්ටක් දැනගන්න ඕන. පාංශු වර්ගීකරණයක් ගැන කතා කරොත් එහෙම ක්‍රමවත් පාංශු වර්ගීකරණයක් ලංකාවේ සිද්ධ වෙන්නේ 1935න් පස්සේ. හරිද? ක්‍රමවත් පාංශු වර්ගීකරණයක් සිද්ධ වෙන්නේ ලංකාවේ 1935න් පස්සේ. මේ ඔයාලා මතක තියාගන්න ඕන නේ. මෙන්න මේක නම් චුට්ටක් මතක තියාගන්න ඕන. ඒ තමයි ලංකාවේ පළමු වරට පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් කරන්නේ A.R. ජොකීම් කියන එක්කෙනා. කවුද? A.R. ජොකීම් කියන එක්කෙනා තමයි ලංකාවේ පළමු වරට පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් කරන්නේ. කවුද? A.R. ජොකීම්. චුට්ටක් සටහන් කරගන්න පොතක් එහෙම ළඟ පෑනක් කොලයක් තියෙනවා නම් A.R. ජොකීම් කියන එක්කෙනා තමයි ලංකාවේ පළවෙනි වරට පාංශු වර්ගීකරණයක් සිද්ධ කරන්නේ. මෙයා පාෂාණවල පසේ තියෙන වැදගත්කම ගැන සලකලා ප්‍රධාන පස් වර්ග 7ක් ගැන වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 1961 වර්ෂයේ ලෝක ආහාර හා කෘෂිකර්ම ආයතනයේ ආචාර්ය මුවර්මන් කියන එක්කෙනා. කවුද? 1961 වර්ෂයේ ආහාර හා කෘෂිකර්ම ආයතනයේ ලෝක ආහාර හා කෘෂිකර්ම ආයතනයේ ආචාර්ය මුවර්මන් කියන එක්කෙනයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය පානබොක්කේ කියන අයයි එකතු වෙලා පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. කවුද? 1961 ලෝක ආහාර හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය මුවර්මන් කියන එක්කෙනයි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය පානබොක්කේ කියන අයයි එකතු වෙලා පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. මේ පාංශු වර්ගීකරණයකට ඇතුළත් වෙනවා පාංශු වර්ගීකරණ 12ක් ඇතුළත් වෙනවා මෙන්න මේ පාංශු වර්ගීකරණයට. හරි. දැන් අපිට කතා කරන්න තියෙනවා මහා පාංශු ගණ ගැන. හරි. මේ වර්ගීකරණය ගැන අවුලක් නැහැනේ. A.R. ජොකීම් තමයි මුලින්ම වර්ගීකරණයක් ඉදිරිපත් කරන්නේ. එයා පාංශු වර්ග 7කට බෙදලා දක්වනවා. ඊට පස්සේ ලෝක ආහාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය මුවර්මන් කියන එක්කෙනයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය පානබොක්කේ කියන අය එකතු වෙලා තව වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. මේකට පාෂාණ වර්ග 12ක් ඇතුළත් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ පාංශු වර්ගීකරණය ගැන තවදුරටත් පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඒක කතා කරනවා මම පොඩ්ඩක් බෝඩ් එක මකාන ගමන් කතා කරන්නම්. මේ පාංශු වර්ගීකරණය කලාපීය වශයෙන් වෙන් කරලා තියෙනවා. තෙත් කලාපේ මොන පස් වර්ගද තියෙන්නේ, වියලි කලාපේ මොන පස් වර්ගද තියෙන්නේ, තෙත් සහ වියලි කලාපේ මොන පස් වර්ගද තියෙන්නේ කියලා. හරි. ඒක පාඩම් කරගන්නත් හරි ලේසි විදිහක් තියෙනවා. ඔන්න බලන්න මේක අමාරුද කියලා. මේක අමාරු නෑ. ලේසි. පේනවද මෙතන ලියුවොත් පේනවනේ. රඳුලෑ රකබෝ ගෝ අගෝ. දැන් චුට්ටක් මතක් කරගන්න. රඳුලෑ රකබෝ ගෝ අගෝ. රඳුලෑ රකබෝ ගෝ අගෝ. අමතක නෑනේ. රඳුලෑ රකබෝ ගෝ අගෝ. රඳුලෑ රකබෝ ගෝ අගෝ. රඳුලෑ රකබෝ ගෝ අගෝ. රඳුලෑ රකබෝ ගෝ අගෝ. හරි. මෙතනින් කියන්නේ රඳුලෑ කියන්නේ රතු දුඹුරු ලැටසෝල් පස. හරි. රතු දුඹුරු ලැටසෝල් පස. රකබෝ කියන්නේ රතු කහ පොට්සෝලික් පස. ගෝ අගෝ කියන එකෙන් කතා කරන්නේ ගොහරු සහ අර්ධ ගොහරු පස. රඳුලෑ රකබෝ ගෝ අගෝ. රතු දුඹුරු ලැටසෝල් පස, රතු ගහ පොට්සෝල් පස, ගොහරු සහ අර්ධ ගොහරු පස.
මේ තමයි තෙත් කලාපේ තියෙන පස් වර්ග ටික. ඊට පස්සේ කතා කරන්න තියෙනවා රන්දු ශානොදු රැකලා. හරි මේකත් බලා ගන්න. මොකද රන්දු ශානොදු රැකලා. 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 රන්දු කියන්නේ රතු දුඹුරු පස. ශානොදු කියන්නේ ශාරීය නො වූ දුඹුරු පස. ශාරීය නො වූ දුඹුරු පස. මේවා මතකයි. දැන් මේවා ගැන ඔයාලා දැන් රදුලෑ කිව්වොත් එහෙම දෙයනේ රදුල දුඹුරු ලැටසෝල් පස කියලා මතක තියාගන්නේ කොහොමද? මම ওই පස්ව ගැන අහලවත් නැහනේ. හරි. ඔහොමනේ ඔයාලට හිතෙන්නේ. ඒකට බය වෙන්නවා. මොකද මේ පාඩමේ ඉස්සරහට තනිකරම මේ පස් වර්ග ගැන වෙනම කතා කරන්න තියෙනවා. ඒතකොට ඔයාලට මේ වචන ඇහිලා එපා වෙනවා. මේ ඔයාලා දැනට මෙන්න මේ අකුරු ටික දැක්කත් ඔයාලට මතක් වෙනවා මේ පස් වර්ගේ මෙන්න මේකනේ. මොකද මේ පස් ගැන වැඩි දුරට ඔයාලා ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. ඒ නිසා මේ පස් වර්ග ගැන ඔයාලා මේ අකුරු තුනක් මතක තියාගන්න කොහොමද ඔය පස් වර්ගේ මතක තියාගන්නේ කියන මෝඩ තර්ක ඔලුවට ගේන්න එපා. මොකද මේ පස් වර්ග ගැන වැඩි වශයෙන් ඉස්සරහට කතා කරන්න තියෙන නිසා මේ පස් වර්ග ඔයාලට හුරු වෙනවා. දැනගන්න ඕන මේ පස් වර්ග කොහෙටද අයිති වෙන්නේ කියලා දැනගන්න විතරක් චුට්ටක් මෙන්න මෙහෙම කෙටියෙන් මතක තියාගත්තට අවුලක් නැහැ. හරි. රන්දුලහ කියන්නේ රතු දුඹුරු ලැටසෝල් පස. රකම කියන්නේ රතු ගහ පොට් සොලික් පස. ගෝ කියන්නේ මේ ගෝරුහා අර්ධ ගෝරු පස. ඊට පස්සේ රන්දු කියන්නේ රතු දුඹුරු පස. ශානොදු කියන්නේ ශාරීය නො වූ දුඹුරු පස. ඊට පස්සේ රැකලා කියන්නේ මම මේ රැකලා කියලා ගත්තේ පොඩ්ඩක් මේක රයිම් වෙන්න. නැත්නම් ඔයාලට රයිම් කරගන්න පුළුවන් නම් කොහොම හරි දාලා රයිම් කරගන්න. රැකලා කිව්වේ රතු කහ ලැටසෝල් පස කියන එකට තමයි මම මේ රැකලා කියලා දැම්මේ. හරි. රතු ගහ ලැටසෝල් පස මේක දැක්කත් පොඩ්ඩක් මතක් වෙනවා. හරි. මේ වියලි කලාපේ තියෙන පස් වර්ග ටිකක් තව තියෙනවා. හරි. තව ඉවර නෑ. තව තියෙනවා. හරි. ග්‍රැමු අපඳුලෝ ශාසල. 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 අමතක නෑනේ. ග්‍රැමු අපඳුලෝ ශාසල. ග්‍රැමු අපඳුලෝ ශාසල. ග්‍රැමු කියලා කියන්නේ ග්‍රැමුසෝල් පස. අපඳුලෝ කියන්නේ අපරිණත දුඹුරු ලොම්පස. ශාසල කියන්නේ මොකද්ද ශාසල කියන්නේ? පොඩ ඉන්න ශාරීය සහ ලවණ පස. ශාරීය සහ ලවණ පස මට චුට්ටක් අමතක වෙනවා. ග්‍රැමුසෝල් පස අපරිණත දුඹුරු ලොම් පස ශාරීය සහ ලවණ පස. හරි. ඔව්. ග්‍රැමු කියන්නේ ග්‍රැමුසෝල් පස. අපඳුලෝ කියන්නේ අපරිණත දුඹුරු ලොම් පස. ශාසල කියන්නේ ශාරීය සහ ලබන පස. හරි. මෙන්න මෙයාලා තෙත් කලාපේ. හලෝ. හරිද? මෙන්න මෙයාලා තෙත් කලාපේ. ඊට පස්සේ මෙන්න මෙයාලා ඇවිල්ලා වියලි කලාපේ. මෙයාලා වියලි කලාපේ. තව තියෙනවා තෙත් සහ වියලි දෙකටම අයිති වෙන පස් වර්ග ටිකකුත් තියෙනවා. හරි. හරි මේක බලා ගන්න. හියු දිය රෙංග. හියු දිය රෙංග. හියු දිය රෙංග. හියු දිය රෙංග. හියු දිය රිංග රෙංග. හියු දිය රෙංග. හියු දිය රෙංග. හියු දිය රෙංග. හියු දිය රෙංග. හරි. අම්මලා එහෙම ඉන්නවනම් පොඩ්ඩක් සද්ද අඩු කරලා බලන්න. මේ දැන් චුට්ටකට කලින් උත් හොඳට හිටියා. මුට මේ පන්තියට ගියාට පස්සේ මම හරි උනේ කියයි. එහෙනම් පොඩ්ඩක් සද්ද අඩු කරලා බලන්න. මේ හරි. හියු දිය රෙංග. හියු කියන්නේ හියුමික් පස. දිය කියන්නේ දියලු පස. රෙග කියන්නේ රෙගසෝල් පස. හරි. ඔන්න ඔච්චරයි කතා කරන්න තියෙනවා. මෙයාලා තෙත් සහ වියලි කියන කලාප දෙකේම තියෙන පස් වර්ග ටික. හරි. දැන් තේරුණාද මෙච්චර වෙලා කියපු කතාව? හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මොකද තේරුණාද කියලා අහන්න බෑනේ. ওই පැත්තේ කවුරුත් නැහැනේ. මම මේ හිස් වීඩියෝ එක කරන්නේ කතා කරන්නේ. හරි.
ඊට පස්සේ කතා කරන්න තියෙනවා අපිට මෙන්න මේ පස් වර්ග ගැන වෙන වෙනම කතා කරන්න තියෙනවා. මේකෙන් ලොකුවට කතා කරන්න නැහැ. පස් වර්ග දෙකක් තුනක් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ විශාල වශයෙන්. අනිත් ඒවා ගැන ඊටාම සරල වශයෙන් තමයි කතා කරන්න තියෙන්නේ. හරි. හරි දැන් කතා කරන්න තියෙන්නේ අපිට රතු දුඹුරු පස ගැන. මුලින්ම ඔන්න පස් වර්ග ටික ගැන කතා කරන යන්නේ මේකේ පළවෙනි 1 2 විතරයි ගොඩක් තියෙන්නේ. එතනින් පස්සේ පස් වර්ග ගැන මහලුකුට කතා කරන්න නැහැ. ඒකත් සුන්නත් දූලි වෙලා යන්න තියෙන්නේ එතනින් පස්සේ. හරි ඔන්න රතු දුඹුරු පස ගැන මුලින්ම කතා කරන්න ඕන. රතු දුඹුරු පස ගැන කතා කරොත් එහෙම මම මේක ඔයාලට චූටි ප්‍රශ්නයක් තියෙනවානේ. රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න කොහොමද කරුණු ගොනු කරගන්නේ? දෙවෙනි ප්‍රශ්නය. ඊට පස්සේ රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න කරුණු පාඩම් කරගන්නේ කොහොමද? ලියන්නේ කොහොමද කියන එකත් හරි පාඩම් කරගන්නේ කොහොමද? දැන් මේකත් ප්‍රශ්නයක් නේ. හරි රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න කරුණු ඔච්චර ගොඩක් පාඩම් කරගන්නේ කොහොමද? ඒ හැම ප්‍රශ්නයකටම උත්තර අරන් තමයි මම ඇවිත් ඉන්නේ මේ පොඩව යනවා වගේනේ කියන්නත් බෑ නේද? මම ලයිව් මීටින් එක වගේ හිටියනම් සර්ස් පෙත්ත බොන්න අමතු වුණාද කියලා චුට්ටක් කාට හරි මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. මේ ඒක තමයි මගේ අර විදිය හරියද මගේ යාට පොඩ්ඩක් ටීචින් ස්ටයිල් එක ගත්තොත් එහෙම මට චිල් එකේ කරන්න තියෙන්න ඕන කරන මොන වැඩේ කරත් චිල් එකේ කරන්න තියෙන්න ඕන පොඩි සොමියක් ගන්න ගමන් මේ හැමදේම කරන්න තියෙන්න ඕන නිකන් අපිට ඒකාකාරී ජීවිතම හයිපා වෙලා අප්පිරිය වෙලා නේ තියෙන්නේ මට එහෙම හරියන්නේ නැහැ මට පොඩ්ඩක් මොන වැඩේ කරත් පොඩි චිල් එකක් තියෙන්න ඕන මේ ඒකට ඒ විදිය වලට සෙට් නැත්නම් ඔයාලා කියන්න හරියද මේ මොකද්ද කමෙන්ට් එකක් දාන්න YouTube එකට දැන්වත් මිනිස්සෙක් විදියට ඉඳපන්කෝ කියලා වගේ කමෙන්ට් එකක් දාන්න දැන්වත් මිනිස්සෙක් විදියට ඉඳපන්කෝ ඔයා තැරලා කියලා කමෙන්ට් එකක් දාන්න තරහ නැහැ ඔයාලා කියන්නේ මේ විදිහට සෙට් වෙන්නේ නැත්නම් මම පොඩ්ඩක් සොම්යට බරයි හරි රතු දුමුරු පස ගැන කතා කර හිටියම ඔව් රතු දුමුරු පස ගැන තමයි කතා කර හිටියේ මේ රතු දුමුරු පස ගැන කතා කරද්දී රතු දුමුරු පස ගැන කතා කරද්දී අපිට මේකේ ලක්ෂණ තුනක් කතා කරන්න තියෙනවා. එක තමයි ව්‍යාප්තිය කතා කරන්න ඕන. මොකක්ද හලෝ කතා කරන්න ඕන එකට කතා කරන්න ඕන ව්‍යාප්තිය. ඕකේ. දෙවනියට කතා කරන්න ඕන ලක්ෂණ ටික. රයිට්. දෙවනියට කතා කරන්න ඕන ලක්ෂණ ටික. third one is මේකේ කතා කරන්න ඕන මානව කටයුතු කියන එක. හරි මෙන්න මේ කාරණා තුන තමයි මේ පස ගැන දැන් අපි කතා කරන්න යන්නේ. එකෙන් ව්‍යාප්තිය කතා කරනවා, දෙකෙන් ලක්ෂණ කතා කරනවා, තුනෙන් මේ පස ආශ්‍රිතව සිද්ධ වෙන මානව කටයුතු ගැන කතා කරනවා. හලෝ. හරිද? ඉතින් මේ ව්‍යාප්තිය ගැන කතා කරොත් එහෙනම් බලන්න පාඩම් කරන්න මම කොනේ. චුට්ටම පාඩම් කරලා ගොඩම ගොඩක් ලියන පන්තිනේ මේක. හරි? ඔන්න බලන්න චුට්ටයි පාඩම් කරගන්නේ. ඔන්න එක කාරණයක් ඔය පාඩම් කරගන්නවා මෙන්න මෙහෙම එකක්. 190ක් වියලි කලාපේ 90ක් වියලි කලාපේ දැන් බලන්න ඕකෙන් පැටව ගහන විදිය හරියද 90ක් වියලි කලාපේ හරි 90ක් වියලි කලාපේ දැන් කතා කරන රතු දුමුරු පස ගැනනේ ඔන්න අපි දැන් රචනා ප්‍රශ්නයක් ලියන්න આવොත් එහෙම රතු දුමුරු පසේ ව්‍යාප්තිය ගැන සඳහන් කිරීමක් කරන්න කියලා වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් එහෙම අපිට අපි ලියනවා මෙහෙම රතු දුමුරු පස ශ්‍රී ලංකාවට ආවේනික පස් වර්ගයක් ලෙස හඳුනාගත හැකියි. ඔයාලට ලියන්න පුළුවන් පස ගැන පොඩි පොයියක් ගහන්න පුළුවන් රතු දුමුරු පස ශ්‍රී ලංකාවට ආවේනික පස් වර්ගයක් හරි මොකක් හරි ඔන්නම විස්තරයක් දානවා. ඊට පස්සේ මෙම පස් වර්ගයේ ව්‍යාප්තිය ගැන සඳහන් කිරීමේදී ඔයගේ දාලා ලියනවා. ව්‍යාප්තිය තව මේ එක කරුණක්වත් අපි පාඩම් කරපුවා දාලානේ මෙයා රතෙන් දාන්නේ. ඔයා හරිද? මේ නිකන් හිතලා ලියනේම. රතු දුමුරු පසේ ව්‍යාප්තිය ගැන සඳහන් කිරීමේදී මෙය ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ ව්‍යාප්තව ඇත. හරි? ඔන්න එක කාරණාවක් කිව්වා එතනින්. වියලි කලාපයේ ව්‍යාප්ත වෙද. සාමාන්‍යයෙන් මේ වියලි කලාපයේ 90ක් තරම් ප්‍රදේශය මේ පස් වර්ගයේ සාමාන්‍යයෙන් 90ක් පමණ ව්‍යාප්ත වෙද්දී වියලි කලාපයේ ඔන්න තව කරුණක් දැම්මා. ඊට පස්සේ 90ක්ම වියලි කලාපේ තියෙනවා. දැන් මේක කරුණෙන් හරියට පැටව ගහන්න හදන්නේ. 90ක්ම වියලි කලාපේ තියෙනවා නම් අනිත් ප්‍රදේශවල නැති තරන්නේ. ඒකත් මේක හරහාම කියනවා. දැන් මේ පාඩම් කරගත්ත එකෙන් මේකත් කියනවා. වියලි කලාපයේ තරම් අනෙකුත් ප්‍රදේශවල මෙන් පස් වර්ගයේ බහුලව දැකගත නොහැකිය. ඇයි ඇත්තන් 90ක්ම තියෙන වියලි කලාපේනේ. ඔන්න බලන්න පාඩම් කරගත්ත එකයි 90ක් වියලි කලාපේ කියන එක විතරයි පාඩම් කරගත්තේ. හරි වියලි කලාපයේ තරම් අනෙක් ප්‍රදේශවල මෙන් පස් වර්ගයේ දැකීමට නොහැකි තරම්ය. හරි ඔන්න තව එකක් ලියුවා. ඊට පස්සේ ඔන්න තව එකක් ඔය පාඩම් කරගන්න ඕන. මේක නම් හරි ලේසි හරිද? ඔන්න බලන්න ප්‍රදේශ ටික යන්නේ මේකත් කවියක් වගේ මතක තියාගන්න. අනු පොලෝ පිරි
තිරිහම්බන් අනුපොලොම් තිරිහම්බන් අනුපොලොම් තිරිහම්බන් අමතක වෙයිද නෑනේ අනුපොලොම් තිරිහම්බන් අනුපොලොම් තිරිහම්බන් අනුපොලොම් තිරිහම්බන් නටනට පාඩම් කරගන්න ඕන නම් ඔයාලා හරිද අනුපොලොම් තිරිහම්බන් අනුරාධපුරය පොළොන්නරුව අනුපොලො අම්පාර අනුපොලොම් තිරි ත්‍රිකුණාමලය තිරියම් අනුපොලොම් තිරිහම් හම්බන් කියන්නේ හම්බන්තොට අනුපොලොම් තිරිහම්බන් හම්බන්තොට ඔන්න ප්‍රදේශ භාගුත් පාඩම් කරා ඊට පස්සේ අපිට ඔන්න ප්‍රශ්න ලියන්න පුළුවන් වියලි කලාපේ අනුරාධපුර පොළොන්නරුව අම්පාර ත්‍රිකුණාමලය හම්බන්තොට යන ප්‍රදේශවල මේ පස් වර්ගයේ බහුලව දැකිය හැකිය ඔන්න පාඩම් කරගත්තේ තාම දෙකයි අපි කොච්චර ලිව්වද ඒ උනාට බලන්නකෝ මේ ප්‍රදේශවල මේක දකින්න පුළුවන් කියන එක ලිව්වා ඊට පස්සේ තම අපිට කරුණක් විදිහට ලියන්න පුළුවන් මෙන්න මේක හරි මෙන්න මෙහෙමයි ඒවා මේක පාඩම් කරගන්න ඕන හරිද වර්ෂාපතනයයි උෂ්ණත්වයයි 2618යි අඩු අන්න ඔච්චරයි පාඩම් කරගන්නේ 2618ට අඩු කියලා විතරයි පාඩම් කරගන්නේ ඔන්න බලන්න වර්ෂාපතනයයි උෂ්ණත්වයයි 2618ට අඩු ඔන්න ඔකයි පාඩම් කරගන්නේ වර්ෂාපතනයේ උෂ්ණත්වය 2618ට අඩු වර්ෂාපතනයේ උෂ්ණත්වය අනේ සමා වෙන්න වර්ෂාපතනයයි උච්චත්වයයි ඒ කියන්නේ උසයි වර්ෂාපතනයයි උසයි 2618ට අඩු වර්ෂාපතනයයි උසයි 2618ට අඩු වර්ෂාපතනයයි උසයි 2618ට අඩු වර්ෂාපතනයයි උසයි 2618ට අඩු ඒ කියන්නේ වර්ෂාපතනය මිලිමීටර් 2000ට අඩු උස 610ට අඩු වර්ෂාපතනය මිලිමීටර් 2000ට අඩු උස මීටර් 610ට අඩු ප්‍රදේශවල තමයි මේක තියෙන්නේ. ඔන්න තව කාරණාවක්. කොහොමද පාඩම් කරන්නේ? ඒක ලියන්නේ මේ මේ පස් වර්ගයේ බහුලවම වර්ෂාපතනය මේ ප්‍රදේශයේ පුරාවට කොහොමද තියෙන්නේ? මිලිමීටර් 2000ට අඩු වර්ෂාපතනයක් මෙන්ම උෂ්ණත්වයේ උච්චත්වය පිළිබඳ සලකා බැලීමේදී එය උස මීටර් 610ට අඩු ප්‍රදේශ පුරා මේ පස් වර්ගයේ ව්‍යාප්ත වී තිබේ. ඔන්න තව කාරණාවක් ලිව්වා. හරි? ඔන්න තව කාරණාවක්. ඊට පස්සේ මේක උෂ්ණත්වය ගැන කතා කරොත් එහෙනම් උෂ්ණත්වය දැන් ඔච්චර ළමට කියවුනේ උෂ්ණත්වය ගැනනේ. උෂ්ණත්වය මේක නම් චුට්ටක් මතක තියාගන්න වෙනවා අමුතුවෙන් 26යි 27යි අතර සෙල්සියස් අංශක. හරි පාඩම් කරගන්න තියෙන්නේ ඇත්තට මෙන්න මේ ටිකනේ. මෙන්න මේකයි මෙන්න මේ ටික තමයි පාඩම් කරගන්න තියෙන්නේ. බලන්න කොච්චර ගොඩක් ලිව්වද කියලා. හරි? උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 26 27 තරම් ප්‍රදේශවල තමයි මෙන්න මේක තියෙන්නේ. හරි? ඔන්න ඔච්චරයි ඔය පස ගැන කතා කරන්න තියෙන්නේ. ව්‍යාප්තිය ගැන කතා කරන්න තියෙන ඔච්චරයි. පිටු දෙකක් විතර ඔන්නව හද ලියන්න බෑද අපිට. පාඩම් කරගත්තේ කරුණු කීයද බලන්න 1 2 3 4යි. කරුණු 4යි පාඩම් කරගත්තේ නේ. අමාරුද ඔය ටික පාඩම් කරගන්න නෑනේ. අමාරු නෑනේ. අවංකවම කියන්නේ මේ වීඩියෝ එක ඇත්තටම වටිනවා නම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මොකද එහෙම දැම්මොත් තමයි ඔයාගේ පැත්තෙන් දෙන මොටිවේෂන් එක තමයි මම තව ඊළඟ වීඩියෝ එක දානවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඔයාගේ පැත්තෙන් ඔයා මට දෙනවා නම් මොටිවේෂන් එකක් සර් සුපිරි තව වීඩියෝ දාන්නෝ කියලා ඔයා නිර්ලෝභීව කියනවා නම් අනිවාර්යෙන් මටත් දාන්න හිතෙනවා. නැත්තම් මම ඔහේ දැන් ඉතින් දැමුත් මේ වීඩියෝ එක දානවද නැද්ද කියලා හිතේ ඉඳලා වෙලාවක් හම්බෙච්ච වෙලාවටක් ගාලා මම වීඩියෝ එක කරලා දැම්මා. දැන් ඔයාලගේ පැත්තෙන් මට හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා නම් අනේ තව වීඩියෝ ගේන්නෝ කියලා ඔයාලගෙන් ඉල්ලීමක් තියෙනවා නම් අර මට ඒක මතක් කරන්නේ ළමයිත් කියලා තිබ්බ තව වීඩියෝ එකක් දාන්න කියලා. දැන් මම හොඳයි ළමයිත් බලයිනි කියලා අදහස හින්දා මම දායි තව වීඩියෝ. ඒ නිසා ඔයාලා මේක බැලුවා නම් අවංකවම දෙයක් ඉගෙන ගත්තා නම් වටිනවා නම් කමෙන්ට් එකක් දාන්න නිර්ලෝභීව හරිද? ඒක මට කරන උදව්වක් වශයෙන් ඔයා මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මට කරන උදව්වක් වශයෙන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. හරි? අමතර කාරණාවක් මතක් කරේ සමා වෙන්න කාලේ කෑවට. හරි. ඊට පස්සේ අපිට මේකේ ව්‍යාප්තිය ගැන කතා කරන්න තියෙනවා. ව්‍යාප්තිය ගැන නෙමෙයි මේකේ ලක්ෂණ ගැන කතා කරන්න තියෙනවා. මේකත් පට්ට ලේසි ලක්ෂණ ගැන කතා කරන්න ගියොත් එහෙම හරි. බලන්නකො මේක අමාරුද කියලා. හරි මම බෝඩ් එක මහා ගන්නම්. හරි කතා කරන්නේ රතු දුඹුරු පස ගැනනේ. ලක්ෂණයක් ඔන්නම් පළවෙනි ලක්ෂණය මම මාතෘකාවෙන්ම ලියලා දෙනවා. පස මොකද්ද? රතු දුඹුරු පස. ඔන්න පළවෙනි කාරණා. හරිද? මෙම පස රතු මෙන් දුඹුරු වර්ණය නිසා රතු දුඹුරු පස යනුවෙන් හඳුන්වයි. ඔන්න එක කාරණා. හරි මාතෘකාවෙන්ම ලියුවේ. රතු මෙන් දුඹුරු නිසා රතු දුඹුරු පස යනුවෙන් හඳුන්වයි. හරිද? ඊට පස්සේ ඔන්න A. හරි? A මෙන්න පාඩම් කරගන්න තියෙන කරුණු ටික. කලබල වෙන්න එපා. චුට්ටක් ඉන්න ඉවසීමෙන් අහන් ඉන්න. A
5යි 10යි අඟල්. ඔන්න පාඩම් කරගන්න තියෙන ටික. හරි. A 5යි 10යි අඟල්. හරි. තද දුඹුරුයි. හරිද? තද දුඹුරුයි. හරි. ඔන්න පාඩම් කරගන්න තියෙන කරුණු ටික බලන්න මම කොච්චර දිග්ගසයිද කියලා ඔය ටික. හරිද? මේ දැන් ඔන්න පළවෙනි ටික කිව්වා රතු මෙන් දුඹුරු නිසා රතු දුඹුරු පස යනුවෙන් හඳුන්වයි කියලා. ඊට පස්සේ කියනවා මෙහි A මහල අඟල් 5ක් 10ක් තරම් ගැඹුරට විහිදී යනු ඇත. තවද A මහල තද දුඹුරු පැහැයක් ගන්නා අතර A මහලේ ක්වාට්ස් තිරිවානා කියන්නේ මොනවද? පාෂාණනේ. ක්වාට්ස් තිරිවානා වැනි පාෂාණ වලින්ද සමන්විත වේ. ඔන්න බලන්න දිග්ගස්සපු විදිය. නැත්නම් එකෙන් කියන්න පුළුවන්. A මහල අඟල් 5ක් 10ක් තරම් ගැඹුරට විහිදේ. A මහලේ වර්ණය ගත් කල එය තද දුඹුරු පැහැයක් ගනී. A මහල පුරාවටම ක්වාට්ස් තිරිවානා වැනි පාෂාණද ඇතුළත් වීම තවත් විශේෂ ලක්ෂණයකි. ඔන්න බලන්න ලිව්ව කොට. හරි. ඊට පස්සේ අපි B මහලට ගියා. B මහල B දෙකක් තුනක් අඩි දෙකක් තුනක් තියෙනවා. හරිද? හරි. ඔන්න ලක්ෂණ ටික. මම බැලුවේ අමතක වෙච්ච කරුණු මොනවද තියෙනවද කියලා. හරි, ඔච්චරයි තියෙන්නේ. හරි, බලන්නකෝ. B මහල රතු දුඹුරු පසේ B මහල ගැන සඳහන් කිරීමේදී එය අඩි 2ක් 3ක් අතර ගැඹුරට විහිදී යනු ඇත. B මහල පුරාවට හොඳ ජල වහනයක් පවතින අතර B මහල A මහලට වඩා රතු පාටින් වැඩිය. ඔන්න B මහල ගැන විස්තර කරා. ඊට පස්සේ C මහල ගැන කතා කරොත් එහෙම C මහල ගැන අපිට කියන්න පුළුවන් A මහලට වඩා ලා පාටයි. A ට වඩා B ට වඩා ලා පාටයි. B ට වඩා ලායි. හරිද? B ට වඩා ලා පහයක් ගනි. ඊට පස්සේ ජීරණය වන ජීරණය වූ නොවූ ජීරණය වූ නොවූ පොඩ්ඩක් ඉන්න. හරි, ජීරණය වූ නොවූ පාෂාණ තියෙනවා. හරි. ඔන්න B C මහල ගැන කතා කරන්න යන්නේ. C මහල B ට වඩා ලා පාටයි. C මහලේ ජීරණය වෙච්ච ඒවයි නොවිච්ච ඒවයි පාෂාණ තියෙනවා. හරි. ඔන්න B මහල ගැනත් කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් සමස්ත දැන් මේ රතු දුඹුරු පස ගැන. ඔන්න A මහල B මහල C මහල විස්තර කරලා ඉවරයි. මේ සමස්ත දැන් රතු දුඹුරු පස ගැන ආයෙ චුට්ටක් කතා කරන්න යන්නේ. මේ පසට ජලය එකතු වුණාම හොඳින් ජලය එකතු වුණාම මේ පස ඇලෙනවා. හරිද? මේ පසට ජලය එකතු වුණාම පස ඇලෙනවා. ඔන්න ඊට පස්සේ ඔයාලට මානව කටයුතු වලටත් එකක් ඔතනින්ම දාගන්න පුළුවන්. මොකද්ද දාගන්න පුළුවන්? මම පස්සේ කතා කරමු. ජලය එකතු වුණාම ඇලෙනවා කිව්වනේ. මොකක්ද ඇලෙනවා නම් කරන්න පුළුවන්? gadol කපන්න පුළුවන් නේ. ඔන්න මානව කටයුතු. බලන්න අර චූටි කරුණ පාඩම් කරගන්නේ. ඒක හැමදාම මතකත් වෙනවනේ. ඒ මහලට හොඳින් ජලය එකතු වුණාම පස ඇලෙනවා. එතකොට රතු පාටත් වැඩි වෙනවා. ඒ මහලට ජලය එකතු ඒ මහලට නෙමෙයි මේ පස්සට ජලය එකතු වුණාම රතු පාටත් වැඩි වෙනවා. පස ඇලෙනවා. ඊට පස්සේ ජලය ඉවත් වුණාම මේ පස පුපුරලා යනවා. හරි? ඔන්න ඔච්චරයි ලක්ෂණ ගැන කතා කරන්න තියෙන්නේ. මොනවද දැන් කතා කරේ? මේ පස ගැන කතා කරලා රතු මෙන් දුඹුරු හින්දා රතු දුඹුරු පස කිව්වා. ඒ මහල ගැන කතා කරද්දී එහෙම අඟල් 5ක් 10ක් ගැඹුරට වේදෙනවා. තද දුඹුරු පාටක් තියෙන්නේ. ක්වාට්ස් තිරිවානා කියන පාෂාණ දෙනවා. B මහල ගැන කතා කරොත් අඩි 2ක් 3ක් ගැඹුරට වේදෙනවා. හොඳ ජල වහනයක් තියෙනවා. ඒ වලට වඩා රතු පාටින් වැඩි. C මහල ගැන කතා කරොත් එහෙනම් B ට වඩා ලා පාටයි. ජීරණය වෙච්ච නොවිච්ච පාෂාණ තියෙනවා. සමස්තයක් විදිහට ඊට පස්සේ ගත්තොත් එහෙම රතු දුඹුරු පස ජලය ලැබුණම ඇලෙනවා. එතකොට රතු පාට වැඩි වෙනවා. තව ජල ඉවත් වුණාම පස පුපුරනවා. ඔන්න ලක්ෂණ ටික. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මානව කටයුතු ගැන. මානව කටයුතු ගැන පාඩම් කරගන්න තියෙන්නේ හරිම චුට්ටයි. ඔන්න බලන්න.
ඔන්න ඔය කරුණ බලන්න දිග්ගස්සන විදිහ මම V ඇතුළු දාන්නේ කියලා ලිව්වේ. V ඇතුළු දාන්නේ. හරි ඔන්න මානව කටයුතු ගැන කතා කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මානව කටයුතු ගැන. දැන් V ඇතුළු දාන්නේ කියන්නේ මොකක්ද කියන මට හරි. V ඇතුළු දාන්නේ වර්ග කියන්නේ මොන කර්මාන්තයද කියන්නකෝ. කෘෂි කර්මාන්තේ පාඩම් කරගන්නේ මෙච්චරයි. පාඩම් කරගන්නේ මෙච්චරයි. ඔන්න බලන්න. V ඇතුළු දාන්නේ. කෘෂි කර්මාන්තේනේ. අපිට කියන්න පුළුවන් රතු දුඹුරු පස ප්‍රධාන වශයෙන් කෘෂි කර්මාන්තය සඳහා යොදාගන්නේ. නැත්නම් රතු දුඹුරු පස ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් තව ඕන ලස්සන කරලා කියන්න පුළුවන්. කෘෂි කර්මාන්තය කියන්නේ ප්‍රාථමික එකක්නේ. ආයෙකත් දාලා කියන්න පුළුවන්. රතු දුඹුරු පස ආශ්‍රිතව සිද්ධ වෙන ප්‍රධාන මානව කටයුත්ත ලෙස ප්‍රාථමික ආර්ථික කටයුත්තක් වන කෘෂි කර්මාන්තය හැඳින්විය හැකිය. කෘෂි කර්මාන්තයේදී විශේෂයෙන් V ඇතුළු ධාන්‍ය වගාව සිදු කරයි. නැත්නම් අපිට මෙහෙම පුළුවන්. හරිද? දැන් V ඇතුළු කියනවනම් V ඇතුළු ධාන්‍ය වර්ග ටිකක් කියනවා මට. ඊරිංගු තව මොනවාද? කව්පි, මුං ඇට. දැන් ධාන්‍ය කියන එක විතරයි පාඩම් කරගත්තේ. ඔන්න දාන්න පුළුවන්. V ඇතුළු ඊරිංගු, කව්පි, කුරක්කන් වැනි ධාන්‍ය වගාව සිදු කරයි. ඔන්න ධාන්‍ය කියන එක විතරයි පාඩම් කරගත්තේ. අර ටික අතින් දැම්මේ. ධාන්‍ය වගාව සිදු කරයි. හරි? ඔන්න ලක්ෂණ කීයක් කිව්වද අර එක පාඩම් කරගත්ත එකකින්. ඊට පස්සේ කියලා තියෙනවා මේක ධාන්‍ය වගාවට හොඳයි කියලා මහවිරු පල්ලම කෘෂි කර්මාන්ත ආයතනයේ කියලා තියෙනවා. හරි? නැත්තම් මෙහෙම කියන්න V ඇතුළු ධාන්‍ය ඊට පස්සේ ධාන්‍ය වලට හොඳයි කියලා මහවිරු පල්ලම හරි මොකද්ද ධාන්‍ය වගාවටම තමයි හොඳ ධාන්‍ය වගාවට හොඳයි කියලා මහවිරු පල්ලම කෘෂි පරීක්ෂණ ආයතනයේ කියලා තියෙනවා. ඔන්න ඒකක් කියනවා අපි. මේ පස ප්‍රධාන වශයෙන් ධාන්‍ය වගාවට ඉතා යෝග්‍ය බව මහවිරු පල්ලම කෘෂි පරීක්ෂණ ආයතනය පවා නිර්දේශ කර ඇත. ඔන්න එහෙම ලක්ෂණයකුත් දානවා. ඊට පස්සේ තව ඔන්න පාඩම් කරගන්න කරුණ මේක. ඕකත් බලන්න. ඔන්න ගෙවතු භෝග දැව කියලා පාඩම් කරගත්තා. හරිද? තව දුරටද නැත්නම් තවද මෙම පස ආශ්‍රිතව ගෙවතු භෝග වගාවද සිදු කරයි. නැත්නම් අපිට තව පුළුවන් ගෙවතු භෝග කියන්නේ මොනවද අහලා? ගෙවතු භෝග කියන්නේ පොඩ්ඩක් කියන මොනවද කියලා. කොස්න් තව මොනවද තියෙන්නේ ගෙවතු භෝග විදියට? අඹ කොස්න් වගේ වනේ ගෙවතු භෝග කියන්නේ. ගෙවතු භෝග කියන එකෙන් දාගන්නවා. තවද මෙම පස් වර්ගයේ ආශ්‍රිතව අඹ කොස් වැනි ගෙවතු භෝගද හොඳින් වර්ධනය වේ. ඔන්න ඒකත් කියනවා. ආඹ කොස් වැනි ගෙවතු භෝගද වර්ධනය සිදු වේ. ඊට පස්සේ දැවත් කියනවනේ. දැව හොඳ දැව මොනවාද? තේක්ක, හල් මිල්ල, බුරුතෝවනේ. මීට අමතරව දැව වර්ග වන තේක්ක, හල් මිල්ල, බුරුත වැනි ශාකද හොඳින් වර්ධනය වන බව දැකගත හැකිය. ඔන්න තව ලක්ෂණයක් කිව්වා. පාඩම් කරගත්තේ හරි චුට්ටයි. මෙන්න මේක පාඩම් කරගත්තා. මේ කරුණු තුනයි පාඩම් කරගත්තේ. හරි ඊට අමතරව අපිට තව කියන්න පුළුවන් මේක ජල සම්පාදනයෙන් රටකජු දුම්කල වගේ වගාවක් සිදු කරනවා. රටකජු දුම්කල වගේ දේවල් ජල සම්පාදනයෙන් වගා කරනවා. ජල සම්පාදනයෙන් රටකජු දුම්කල වගා කරනවා. මොකද්ද ජල සම්පාදනයෙන් රටකජු දුම්කල වගේ වගා කරනවා. ජල සම්පාදනයෙන් රටකජු දුම්කල වගේ වගා කරනවා. ඊට පස්සේ අර මම කියවනේ ඇලෙන ගතිය අන්න එකක් ගම්මානව කටයුතු උඩ. මේ බස පවතින ඇලෙන සුළු ගතිය නිසා ගඩොල් කැපීම වැනි කර්මාන්ත සඳහා යොදාගන්නේ. තව ඇලෙන ගතිය හින්දාම අර මාර්ග සංවර්ධන වැඩ පාරවල් තලන්න හිමත් ගන්නවා මේ බස. පාරවල් තලන්න හිමත් ගන්නවා. ඒකත් අපිට කියන්න පුළුවන්. තවද මාර්ග සංවර්ධන කටයුතු වලදීද මේ බස ආධාරකයක් ලෙස භාවිතා කරයි. ඔන්නම කියන්න පුළුවන්. හරි. ඔන්න මම අද කරන්න බලාපොරොත්තු වෙච්ච ටික ඔච්චරයි. මගේ වෙලාවත් එක්ක විනාඩි 40 ගණනකට මට මේක ඉවර කරන්න තිබ්බා. හරි මම මේ වෙලාව ඇතුළත මේක ඉවර කරා. ඉතින් මට කියන්න මේ පාඩම තේරුණාද කොහොමද කියලා කියන්න. ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම දාලා යන්න. ඔයාලට ඇත්තටම මම කරපු වීඩියෝ එක වටිනවද නැද්ද කියන එක වටින්නේ නැහැ කියනවා නම් වටින්නේ නැහැ කියලා හරි දාගෙන යන්න. ඔයාලගේ කාලේ ගෑවනම් ඒකටත් මට බැනලා යන්න. කොහොම හරි ඔයාලගේ අවංක කමෙන්ට් එක මේකට දාලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද එහෙම කරොත් එහෙම මට තවත් වීඩියෝ ගේනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. මම හිතනවා මම අද වැඩේ හොඳට කරන්න ඇති කියලා. එහෙනම් හැමෝටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ජය වේවා.